හැලෝ සමාගට කාලකින් ව්ලොග් එකක් කරන්න ඕන කියලා හිතුවා. හැබැයි මේක අර ප්ලෑන් කරලා කරපු ව්ලොග් එකක් නෙවෙයි. ඒක හින්දා තැනින් තැන පොඩ්ඩක් අර ෆ්ලෝ එකක් වගේ නැතුව තියේ. ඒකට මට සමා වෙන්න. මොකද මම ගොඩක් අඩුවෙන් තමයි ඇත්තටම රෙකෝඩ් කරලා තියෙන්නේ. ඊටු හැම වෙලාවෙම වෙන වෙන දේවල් කර කර තමයි හිටියේ. පුළුවන් ටික තමයි මේ රෙකෝඩ් කරේ. ඉතින් ඔයගොල්ලෝ දන්නවා ජෝනිස් එකේ තියෙන තව බ්‍රාන්ච් එකක් ඩවුන් සවුත්. එහි තමයි මේ ඇවිල්ලා ඉන්නේ. ලෝකේ තියෙන රස්සම ඉටාලියන් පිට්සා කන්න පුළුවන්. මෙහෙට ආවම මේ කැෆේ එක කියලා මාර ඉස්තෙක් මාර ලස්සන හෝම් ෆීලිං එකක් දෙන හරි ලස්සන තැනක්. රස් පිට්සා කන්න පුළුවන්. හරිම ආදරණීය මිනිස්සු ගොඩාක් ඉන්නවා මෙතන. ඒ වගේම මට කියන්න තේරෙන්නේ ඩවුන් සවුත් එන හැම පාරම මොන හරි දෙයක් වෙනවා. මට කියන්න තේරෙන්නේ ඒක ඔයගොල්ලෝ නෝටිස් කරලා තියෙනවද කියලා. මගේ ස්කින් එකේ ඉඳන් මගේ මනසේ ඉඳන් මගේ හැම දෙයක්ම චේන්ජ් වෙනවා හොඳ විදියට. ඩවුන් සවුත් මම හිතන්නේ ඒක මුහුද හින්දා වෙච්ච වෙන දෙයක්ද කියලාත් මම දන්නේ නැහැ. මම මගේ යාළුවත් එක්කත් අවුරුදු පස්සෙත් කතා කරගෙන හිටියේ. ඒක කියන්න තේරෙන්නේ නැහැ. ඉතින් අපි ආවේ හවස. අපි දින එක ගත්තා. අම්මේ ඉන්නේ ලුනා අපේ අල්ලගේ පුස් පැටියා. මෙයා කළු පොටක් ආඩම්බර ෂෝක් ලස්සන පුස් පැටියෙක් ලුනා. ඉතින් අපි ඩිනර් අරන් වොෂ් දාලා ඔක්කොම කරලා අපි ගියා පොඩ්ඩක් ඇවිදමු කියලා. ලස්සන කැෆේ ගොඩාක් තිබ්බා. ඉතින් අපි ඩ්‍රින්ක් එකක් ගන්න ආවම මෙතෙන්ට පොඩ්ඩක් බලාගෙන ඉන්නේ. ඒක මොන ලස්සනයි මේක බලන් ඉන්න. පුදුම ආට් එකක් තියෙන්නේ මෙයා මේ ඩ්‍රින්ක් එක හදන විදිහේ. ඒ වගේම මේ ඩ්‍රින්ක් එක මාරම රසයි. අපි ගත්තේ මේක කොක්ටේල් එකක් කොකනට් වලින් තමයි මම හිතන්නේ තිබ්බේ. පොඩක් කළා බලාගෙන හිටියම හැම දෙයකම ආට් එකක් අපිට හොයාගන්න පුළුවන්. කියන්නේ මට කියන්න ඕන දේවල් වචන කරන්න පුළුවන් නම් මට දැනෙන දේවල් මම ගොඩක් සතුටු වෙනවා. මට දැනෙන දේවල් මට වචන කරන්න ගොඩක් අමාරුයි. ඒ හින්දා මට සමාව වෙන්න. ඔයගොල්ලෝ බලන් ඉන්න. ඔයගොල්ලෝ නොටිස් වෙනවද දන්නේ නැහැ. ඒක හරිම ලස්සන දෙයක්. මේ අපි ඩ්‍රින්ක් එක ටේස්ට් කරනවා. ඔයගොල්ලන්ට රියැක්ෂන්ස් වලින් හිතා ගන්න පුළුවන් කොහොමද ඒක රස කියලා. ගොඩක් රසයි. ඒ වගේම ඊට පස්සේ අපි ගියා ඩ්‍රින්ක් එකෙන් පස්සේ බීච් එකට. අපි බීච් එකට එනකොට 11 විතර වෙලා තිබ්බේ. මම හිතන්නේ අපි පාන්දර 1:00 විතර නිකන් ඔතන ඉඳගෙන කතා කර හිටියා. බීච් එකේ පොඩ්ඩක් ඇවිද්දා බලාගෙන හිටියා මොකද තියා. මම හිතනවා මේ ට්‍රිප් එකේ ලොකුම දේ තමයි අපි දේවල් බලන්න කැෆේස් වලට යනවට වඩා බලන්න යනවට වඩා කරන්න යනවට වඩා ගොඩක්ම කරේ කතා කර හිටපු දෙක. ඒ කියන්නේ සමහර වෙලාවට අපිට ජීවිතේ හරි අමාරුයි එකම භාෂාව කතා කරන මිනිස්සු හොයාගන්න. කියන්නේ එකම භාෂාව කියලා මම අදහස් කරන්නේ මෙතනින් කියන්නේ සිංහල දෙන්නද වගේ දෙයක් නෙමෙයි. නමුත් අර එක මිනිස්සුන්ට ආවේනික දේවල් තියෙනවානේ කතා කරන්න. ඒ වගේ අර එකම දේවල් කතා කරන කට්ටිය හරි අඩුයි හොයාගන්න. ඉතින් මම ඇත්තට කොච්චර කතා කරත් දවස් 3 වැඩිම කරපු දේ තමයි කතා කරපු එක. කතා කරන්න දේවල් ගොඩාක් හම්බ වෙනවා. මම හිතන්නේ ඒකෙන් ගොඩක් මම දේවල් ඉගෙන ගත්තා. හරි meaningful conversations. හරිම මම ගොඩාක් ග්‍රේට්ෆුල් වෙනවා මම ඔයගේ යාළුවෙක් මට හම්බෙච්ච එක ගැන වෙනුවෙන්. මොකද මම ගොඩාක් දේවල් එයාගෙන් ඉගෙන ගන්නවා. දෙවෙනි දවසේ උදේ පාන්දර අපි නැගිටලා පළතුරු වගේක් කන ගමන් මේ ඒත් කතා කර ඉන්නවා. මේ අපි කතා කරන්නේ යාළුවෙක් විදියට මගේ තියෙන අවුල් මොනවද යාළුකමක් ඇතුළට ගියාම එයාට වෙන දේවල් ඔය වගේ දේවල් තමයි අපි ෂෙයා කරගත්තේ උතන. ඒ වගේම අපේ පොඩි කාලේ යාළුවෝ ගැන. එතකොට අපිව ට්‍රිගර් වෙන තැන් අපිව කියන්නේ මොකද අපි දෙන්නට දෙන්න අඳුරගන්න. අපි අවුල් යන දේවල් දැනගෙන හිටියම අපිට ලේසි ඒව නොකර ඉන්න. ඉතින් අපි ඒව ගැන තමයි කතා කරේ.
මේක තමයි තියෙන හොඳම වැඩේ. මම කවදාකවත් දාම් සෙල්ලම් කරලා නැහැ. ඉතින් මෙතන බෝඩ් එකක් තිබ්බම මම මෙයා කිව්වා අපි මම ගන්නන්නම් කියලා චුට්ටක් වෙලා අහගෙන ඉන්න අපිට කියලා දෙනවා. එකයි නේ යන්න බලන්න. කැමති දැන කෙනෙක් කරන්න ඕනේ. try කරන්න පුළුවන් තරම් මේකට ආවම ඔයාට හම් වෙන පවස් මේක. අපි පළවෙනි දවසේම කතා වුණා කරපු නැති දෙයක් මොනවා හරි දෙයක් අලුතෙන් අපි කරනවා කියලා. ඉතින් ඔක තමයි මම කළේ. මේක කලින් එක දැනගෙන හිටියේ නෑ. අපි මේ දවස් කොහෙවත් ගියේ නෑ. මුළු දවසම ගෙදරට වෙලා කතා කර උඹ තමයි හිටියේ. පොඩි නැප් එකකුත් ගත්තා. මේ 3 වෙනි දවසේ මේ ඉන්නේ අල්ලා මේ වගේ අල්ලගේ චුටි බබා ලුනා. ඉතින් මේ ලෑස්ති වෙලා ඉන්නේ. අද තමයි අපේ අන්තිම දවස්. අපි අද හවසට කොළඹ යනවා. ඊට කලින් අපි තුවා ඩිසර්ට් එකක් ගන්න ඕනේ කියලා දවල්ට කාලා. ඉතින් අපි ආයේ කැෆේ එකකට තමයි මේ යන්නේ. ඉතින් මේකේ අපි ක්ලාස් ගත්තා. මගේ යාළුවා මනුරියා කොකනට් වලින් හදපු එකක් ගත්තා. මම චොක්ලට් වලින් හදපු එකක් ගත්තා. එක්ස්ප්‍රෙසෝ එකකුයි. මම මෙන්න මේ වගේ පොඩි ඩීටේල්ස් වලට මාර ආසයි. ඒ කියන්නේ අර ලිප්ස්ටික් ටික කෑවෙන එක. ඉතින් අපි මේක ගොඩාක් දේවල් කතා කරා. අපි චිත්‍රපට ගැන කතා කරා. අපි නාට්‍ය බලන්න ප්ලෑන් කරා. එතකොට අපි කෑම ළමයි ගැන කතා කරා. කොහොමද ඉමෝෂන්ස් ගැන කතා කරා. ආර්ට් ගැන කතා කරා. ඊට පස්සේ අපි දෙවටට යන ගමන් මේ ඉන්නේ අපි සර්ෆ් කරන්න කියලා තමයි මගේ ආසාව තිබ්බේ. ඒක ඉවර වෙලා බීච් එකට ටිකක් අවුව වැඩි අපි හිටියා මේ උඩට නැග ගන්න. මාර අමාරුණා. හැබැයි ඒක ගොඩාක් චැලෙන්ජ් එකක් වුණේ ඇත්තටම මනෝන්ට. හැබැයි එයා ඒක කොහොම හරි කරා. මෙතන තියෙන view එක මට කියන්න වචන නැහැ. මාර ලස්සනයි. මාර්ම ෂෝක්. කියන්න ඇත්තටම වචන නැහැ. මම වැඩිම වීඩියෝස් ගත්තේ මෙතන තමයි. මම මේ දවස් තුනට මාර ග්‍රේට්ෆුල් වෙනවා. වීඩියෝ සාරන්නති කැල් ගොඩක් තියෙනවා. ඒ වුණාට මේ තියෙන ටිකෙන් මට ඔයගොල්ලෝ තේරෙනවද මම කොච්චර සතුටින් ඉන්නවද කියලා. ඒ කියන්නේ ගොඩක් මේ දේ වුණේ අපි කතා කරන මොකද අපි සම්පූර්ණයෙන්ම හැදලා තියෙන භාෂාවක් ඇතුළේ අපේ සිතුවිලි ඔක්කොම තියෙන මේ ඇතුළේ තියෙන භාෂාවක්. ඒකට අපි හරි දේවල් කතා කරනකොට හොඳ දේවල් කතා කරන්න ගන්නකොට ඉතින් හොඳ දේවල් තමයි අපේ සිතුවිලි වල වැඩ කරන්න ගන්නෙ. ඉතින් හරිම හොඳ දේවල් තමයි අපි කතා කරේ ඇත්තටම. අපිට කතා කරන්න ගොඩාක් දේවල් තිබ්බා. ඒක තමයි ලොකුම දේ. පොත් ගැනද, මිනිස්සු ගැනද, ආදරය ගැනද, ලෝකය ගැනද, චිත්‍රපට ගැනද, මියුසික් ගැනද, ආර්ට් ගැනද, එක ආකිටෙක්චර් ඒවා ගැනද පොඩි ඩීටේල්ස් ගොඩක් දේවල් ගැන අපි කතා කරා. මට හරි සතුටුයි. ඒ වගේම මේ කාලේ ගොඩාක් තියෙන ප්‍රශ්නයක් තමයි අපිට මිනිස්සු හම්බුනම කතා කරන්න දේවල් නැති එක. ඒකට මම හිතන්නේ හේතුව ගොඩක් කරලා මිනිස්සු ප්‍රශ්න කරන්නේ නැහැ දේවල්. දේවල් ගැන හොයන්නේ මම දන්නේ නැහැ ඇයි කියලා. ගොඩක් වෙලාවට මිනිස්සු දේවල් දිහා බලන විදිහ හරි අඩුයි. ඒ කියන්නේ වෙනස්. ඒ කියන්නේ තව පෝෂණය වෙන්න තරම් දේවල් ගොඩක් වෙලාවට මිනිස්සු ගාව නැහැ. තවමට දෙන්න දේවල්. ඒක කාගේ වැරද්දක්ද කියන්නේ මම දන්නේ නැහැ. ඒකට මට අර මෙහෙම කතා කරන්න කෙනෙක් හම්බුනොත් මේක ගොඩාක් ලොකු දෙයක්. මොකද ඒ තරම්ම කතා කරන්න මිනිස්සු නැහැ. මිනිස්සු ඉන්නවා කතා කරන්න දේවල් නැහැ. ඊට පස්සේ මම ලෝකේ වැඩි මාස දෙකක් කරන්න යන්නේ. මම ඊට කලින් සර්ෆ් ලෙසන් එකක් අරගෙන සර්ෆ් කරලා ඊට පස්සේ ආයෙමට සර්ෆ් කරන්න ආසාවක් ඇවිල්ලා ඉතින් මම සර්ෆ් කරන්න කියලා ආවා. මම කියන්නේ අපි ලංකාවේ ඉන්න මිනිස්සු කවුරු හරි මේක බලනවා නම් ඔයා සර්ෆ් කරලා නැත්තම් එකපාරක් හරි try කරන්න. මට පීනන්න බෑ. හැබැයි මම try කරනවා සර්ෆ් කරන්න. මම හිතන්නේ මම මැරෙයිද වැටෙයිද මම පාවෙලා යයිද කියලා. මොකද මේ බෝට් එක උඩ හිටගන්න එක විනාඩිය මට කියන්න දෙරට ඔක්කොම නිකන් නැවතිලා වගේ මට දැනෙන දේ ඒක හරිම ෂෝක් හැංගීම. මම කියනවා try කරලා බලන්න ඕනේ. ඔයගොල්ලෝ මේක කළොත් ආයේ දිගටම මේක කරනවා.
මගේ මට ඇත්තට මාසයි සර්ෆ් බෝඩ් එකක් ගන්න පුළුවන් හැම වෙලාවෙම ඩවුන් සවුත් කියලා සර්ෆ් කරලා බලන්න. මම කියන්නේ පොඩි වෙලාවක ඔයගොල්ලන්ට තියෙනවා නම් පුළුවන් නම් try කරලා බලන්න. මම කියනට ලෙසන් එකක් ගන්න. මේ වගේ දෙයකට ඉන්වෙස්ට් කරන එක හරිම හොඳ දෙයක්. ඒ කියන්නේ මට වඩා පීනන්න බෑ එහෙම කියලා හිතන්න. මොකද මටත් පීනන්න බෑ. දැන් මෙතන වුණත් මම බෝඩ් එකක් අරගෙන මම ගියා. ඒකට මට හමුනන්ට ඇමිල් මල්ලි කෙනෙක්ව එයා තවත් 16යි. එයාත් බීච් එකේ හිටියා. එයා කිව්වා මට හෙල්ප් කරන්නම් කියලා. ඊට පස්සේ මොකද මට තාම පැඩල් කරන්න ওই ටික මුලින් බෑ. මට සමහරවිට බෝට් එකත් අරගෙන එන්න අමාරුයි. ඒත් බැරි උනාට කොහොම හරි සර්ෆ් කරනවා. එනකොට මට එහෙම හිට ගන්න හම්බුන්නේ නැහැ. මම අල්ලගෙන චුට්ටක් ගිහලා ආයෙ වැටෙනවා. උඹ තමයි සර්ෆ් කරේ. එනට නමුත් මම හිතනවා කවදා හරි තව චුට්ටක් ප්‍රැක්ටිස් කරලා මට පුළුවන් වෙයි කියලා. ඉතින් හැමෝම එන්න සර්ෆ් කරලා බලන්න. ඔයගොල්ලෝ ජීවිතේ පොඩ්ඩක් ජීවත් වෙන්න. මම කියන්නේ ජීවත් වෙන්න වෙලාවක් දෙන්න. අපි නිකන් ජීවත් වෙනවා කියන්නේ මොකද? හැම විතරම සල්ලි හොයලා සල්ලි හොයන්න ඕනේ නැත්තම් ඒක හරි අමාරුයි. දේවල් ගන්න ඒකට ගොඩක් වෙලාවට රිසීව් කරන්න හරි ලේසි. ඒක අපි ප්‍රැක්ටිස් කළොත් ඒ කියන්නේ අපි ඒක බලාපොරොත්තු වෙන්න ඉන්න ඕනේ. දේවල් අපි ළඟට එනවා. ඒකට අපි සූදානම් නම් අපිට ඕන නම් ඒ දේවල් හම්බ වෙනවා. ඒක තමයි තියරි එක. ඉතින් ඔය ඇත්තටම කැමති නම් සර්ෆ් කරලා බලන්න. මේක හරිම හොඳ අත්දැකීමක් වෙයි කියලා මම හිතනවා. ඔන්න ඔය විදිහට තමයි සර්ෆ් කරලා හිමම අපි කොළඹ ආවා. ඔය දවස් 3 ඔය විදිහට තමයි ගෙවුනේ. මම මේක දැන් රෙකෝඩ් කරනකොට ගොඩක් දවස් ගිහිල්ලා මේ බ්ලොග් එක හදනකොට මට ගොඩක් කියන්න ඕන ලොකුම දේ තමයි ලොකු චේන්ජ් එකක් වුණා. මම කතා කරන විදිහට, මම හැසිරෙන විදිහට, මම හිතන විදිහට හැමදේම ලොකු වෙනසක් වුණා. මම දන්නේ ඒක කොහොම වුණාද කියන්න. මම හිතනවා මම ගොඩක් දේවල් හිතන්නතු මේ දවස් 3 මාර රිලැක්ස් එකේ ගියපු නිසා සහ මම ගොඩක් හොඳ දේවල් කතා කරපු නිසා කියලා මම හිතනවා. මම මනෝරිට වගේම දිමෝයට ගොඩාක් ග්‍රේට්ෆුල් වෙනවා. එයා අපිව ගොඩාක් හොඳින් බලාගත්තා. හරිම ආදරණීය හොඳ මිනිස්සු අපිට හම්බෙන්න නිසා මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා ඒ දෙන්නට. ඉතින් මෙහෙම තමයි මගේ ට්‍රිප් එක ගෙවුනේ. මම දන්නේ මේ බ්ලොග් එක කම්මැලිද කොහොමද කියන්න. මට නිකන් මං හිතුණා රෙකෝඩ් කරපු ටිකේ බ්ලොග් එකක් වගේ හදනවා කියලා. ඉතින් ඔයගොල්ලන්ට සතුටෙන් සැනසීමෙන් සුවෙන් ඉන්න කියලා ප්‍රාර්ථනා කරනවා.